හරි. ඉතින් දැන් ඔයාලට කියලා දෙන්නම් මේ අපිත් එක්ක live drop වැඩසටහනත් එක්ක එකතු වෙලා එතකොට ඔයාලා orders අරගෙන අපේ system එකට දාලා ඔයාලගේ account අපේ system එකේ ඔයාලගේ account එකට දාලා එතකොට ඒ orders ගිහිල්ලා deliver වුණාට පස්සේ ඔයාලට සල්ලි වැටෙන්නේ කොහොමද? සල්ලි ලබා ගන්න කොහොමද කියන දේ පැහැදිලි කරන්නම්. system එකේ තියෙන මෙතන ඊතලයක්. ඒකට යන්න එතන තියෙන ඔයාලට finance කියලා මෙතන පෙන්නනවා. ඒ finance එක උඩ click කරාට පස්සේ ඔයාලා දෙනවා payment summary කියලා එකක් තියෙනවා. receipt COD කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ දෙක පොඩ්ඩක් මේ පැහැදිලි කරන්නම්. payment summary කියන්නේ දැන් ඔයාලා යවන orders වල මෙතන live update වෙනවා. මෙතන යවන orders වල deliver වෙන ඒවා සල්ලි පෙන්නනවා. කොච්චරක් සල්ලි තියෙනවද? එතකොට courier charge එක අයින් වුණාට පස්සේ product charge එක item එකේ cost එක ඔයාලට වැටෙන්න කීයක් තියෙනවද? අන්තිමේට ඔයාලට අතට එන්න කීයක්ද? ඒ කොහොම මෙතන මේ payment summary වල තියෙනවා. එතකොට receive order කියන්නේ receipt කියන්නේ ලැබුණා. හරිද? ඒකේ අර්ථය ඒක සාමාන්‍ය සරල තේරුම ලැබුණා. ලැබිලා තියෙනවා. ඒ වගේ ලැබුණා. ඔයාලට අපි ගෙව්ව සල්ලි වල report එක මෙතන තියෙනවා. හරිද? ඉතින් දැන් ඔයාලා යවන orders වල ගිහිල්ලා deliver වුණාට පස්සේ ලැබෙන සල්ලි මුදල් ගැන හැම දෙයක්ම තියෙන්නේ මෙන්න මේ payment summary වල. හරිද? අපි යමු මේ payment summary කියන එකට. payment summary කියන එකට ගියාට පස්සේ මේ විදිහට ඔයාලා ටච් කරාට පස්සේ ඔයාටම බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් මේ අපිත් එක්ක වැඩ කරගෙන යන එක්කෙනෙක්ගේ account එකක් වැඩ කටයුතු කරගෙන යන මුදල් මේ වෙනකොට හොයන එක්කෙනෙක්ගේ account එකක් ගැන තමයි ඔයාලට අපි මේ පෙන්නලා තියෙන්නේ වීඩියෝ එකේ මේ ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන total COD එක total COD. ඒ කියන්නේ මෙතන මම පැහැදිලි කරනවා total correct COD කියන්නේ courier charge එක. ඒ කියන්නේ delivery ආයතනය ගන්න රුපියල් 350ත් එක්කම ඔයා ආපු product වල සම්පූර්ණ එකතුව තමයි මෙන්න මේ මෙතන තියෙන්නේ 99700ක් කියලා. මේ සාමාන්‍යයෙන් දවස් 2-3ක ආදායමක් තමයි මේ තියෙන්නේ. මේක අපේ ලොකුවට කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලට අනිවාර්යෙන් ඔයාලගේ උනන්දුව මහන්සිය කැපවීම මත orders ගන්න තියෙන මේ business එක ගෙදර ඉඳගෙන part time ඔයා වෙන කරන business එකක් වෙන ජොබ් එකක් එක්ක හෝ ඒවා කරගෙන යන්න පුළුවන් සාර්ථකව. මොකද live drop කියන අපිත් එක්ක අපි ඔයාලට සම්පූර්ණම ලාභය දීලා තමයි හැම කෙනෙක්ගෙම යහපත උදෙසා මේක කරගෙන යන්නේ. ඒ කියන්නේ මෙහෙම. ඒ කියන්නේ දැන් වෙන ඕන තරම් දේවල් තියෙන්න පුළුවන්, business තියෙන්න පුළුවන්, මේ වගේ තියෙන. නමුත් මේ ඔයාලව හූරගෙන කන කිව්වොත් අපි අපේ භාෂාවෙන් කියන්නේ සම්පූර්ණම ලාභේ කම්පැනි පැත්තට තියාගෙන තමයි ඒව කරන්නේ. එහෙම නෙවෙයි. අපේ ප්‍රොඩක්ට්ස් වල cost එක බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් ඔයාලට කොළඹින්වත් මොකද අපි direct China වලින් තමයි import කරන්නේ. import කරලා තමයි ඔයාලට මේ products ගෙනල්ලා දීලා තින්නේ. ඒක හින්දා තමයි අපි market එකේ ලංකාවේ අඩුම මිලට මේ products ඔයාලට දෙන්නේ විකුණලා ඔයාලා ලාභයක් තියාගන්න සහ මේ business එක ඉස්සරහට කරගෙන යන්න. හරිද? එතකොට මේ තියෙන ඩිලිවරි ගාස්තුවත් එක්කම සම්පූර්ණ එකතුව ප්‍රොඩක්ට් charge කියන්නේ ඔයා හිතන්න අපි ගත්ත මුලින්ම උදාහරණයක් ගත්තේ මිනි ෆෑන් එකේ ගාණ කීයද රුපියල් 1760යි මට මතක විදියට. හරිද? විකුණපු ගාණ නෙවෙයි ඔයාලා ප්‍රොඩක්ට් එකේ cost එක 1760 ගාණ ඒ ඔයාලා විකුණපු කැමරාවල ප්‍රොඩක්ට් වල ගාස්තු ගාණ තමයි මෙතන තියෙන්නේ. එතකොට ඩිලිවරි ගාස්තුව තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 350 ගානේ ඩිලිවරි ගාස්තුව courier charge එක තමයි මේ මෙතන තියෙන්නේ. හරිද? එතකොට මෙතන service bank charge කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ සල්ලි ඔයාලට දානකොට ඔයාලා දන්නවා ඔයාලගේ account එකට. හරිද? මේ මෙතන මේ තියෙන එක ගැන ඔයා හිතන්න එපා. 1950ක් තියෙන එක ගැන. මොකද මේ account එකේ විදියට නෙවෙයි ඔයාලගේ accounts තියෙන්නේ. මොකද ඔයාලගෙන් දැන් මෙතන පල්ලෙහාට ගියොත් ඔයාලට return charge එකත් රුපියල් 350ක් අරගෙන. නමුත් ඔයාලගෙන් return charge එකක් ගන්නෙ නෑ. ඔයාලා කිසිම කෙනෙක්ගෙන් අපි මේ parcel ගිහිල්ලා නැවත එනකොට courier එකෙන් අපෙන් සල්ලි ගන්නවා. මොකද එයාලා නිකන් ඒක ගෙනහිල්ලා දීලා customer ගත්තේ නැති වුණොත් ඒක අපිට ගෙනල්ලා දෙන්නේ නෑ. අපෙන් රුපියල් 350 අනිවාර්යෙන්ම ගන්නවා. අපි ඒක ඔයාලගෙන් 7-5ක්වත් ගන්නෙ නැහැ. හරිද? ඒක ඔයාලට දෙන ලොකුම charge මේ කියන්නේ මේ benefit එකක්. මොකද courier අපි pack කරලා එක්කම කරලා යවලා customer ගත්තේ නැතුනොත් ඕක අපිට එනකොට අපෙන් courier ආයතනයෙන් නැවත මේ ගාස්තුව ගන්නවා. මොකද එයාලට වැඩක් නැහැ මේ product එක customer ගන්න එක නැති එක. මොකද එයාලට දීලා එයාලා අරන් ගිහිල්ලා customer ගන්න නැති එක අපේ සහ customer ගේ fault එකක්. හරිද? ඒ හින්දා එයාලා අනිවාර්යයෙන්ම සල්ලි ගන්නවා. නමුත් එයාලා අපෙන් ගත්තට අපි ඔයාලගෙන් ගන්නේ නැහැ. ඔයාලගේ අනිවාර්යයෙන්ම බලන්න ඔයාලා වැඩ ටික කරගෙන යනකොට ඔයාලගේ මෙතන බිඳුව තියෙන. ඒක ගැන කිසිම ගැටලුවක් තියාගන්න එපා. එතකොට සර්විස් charge එක bank charge එක කියලා කියන්නේ ඔයාලගේ මෙතනත් ඔයාලා මේ ඔලුවට ගන්න එපා. ඔයාලගේ මෙතනත් උපරිම වුණොත් රුපියල් 30ක් තියෙවි. ඒකත් අපි අයින් කරලා දානවා. මොකද රුපියල් 30 තියන්නේ ගොඩක් බැංක් වලට අපි transfer කරනකොට මේ ඒ බැංක් එක දැන් commercial නම් commercial යවනකොට මම හිතන රුපියල් 30ක් කැපෙන්නේ නැහැ.
නැහැ. වෙන බැංක් එකකට යවද්දි ගොඩක් දුරට රුපියල් 30ක් කැපෙනවා. ඒක තමයි මෙතන මේ ඔයාලගේ සර්විස් charge එක විදිහට රුපියල් 30ක් එකපාරක්. ඒ කියන්නේ මේ පේමන්ට් එක හිතන රුපියල් 10 දානකොට 10 රුපියල් 30ක් කැපෙනවා. ඒක ගොඩක් දුරට මෙතනින් අපි නැති කරනවා. ඒක ගැන බය වෙන්න එපා. ඔයාලා බලන්න ඉස්සරහට වැඩේ කරගෙන යනකොට රුපියල් 30ක්වත් මෙතනින් කැපෙන එකක් නැහැ. මොකද මේ අපිට ඕනේ ඔයාලත් එක්ක මේක දිගටම බිස්නස් එක කරගෙන යන්න. අපිටත් ලාභයක් ඔයාලටත් ලාභයක් අරගෙන මේ බිස්නස් එක දිගටම ඔයාලට කරගෙන යන්න පුළුවන් හැකියාව තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඒ හින්දා මෙතන මේ සර්විස් charge එක ගැන ඔයාලා හිතන්න එපා. මෙතන රිටර්න් charge එක ගැනත් හිතන්න එපා. මේ දෙකම ඔයාලුව තියාගන්න. ඕගොල්ලෝගේ 0 තියෙන්නේ. ඕගොල්ලෝගෙන් 7-5ක්වත් බැංකුව වලට වගේ සල්ලි වැටෙද්දිවත් අයිටම් එක ආපස්සට කස්ටමර් නොගෙන එද්දිවත් ඔයාලගෙන් කැපෙන්නේ නැහැ. ඒ එක්කම වෙලා ටීම් කමිෂන් ඕඩර්ස් ගැන දැනන හිතන්න එපා. මොකද අපිත් එක්ක වැඩ කරගෙන යනකොට ලොකු බෙනිෆිට් ටිකක් තියෙනවා. දැනට මේ ඔයාලා මුල්ම පියවරේ ඉන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේක කරගෙන යනකොට ඔයාලට කොහොමද මේ සිස්ටම් එක ගැන ඕඩර් එකක් ගන්න, කොහොමද ඕඩර් එකක් දාන්නේ, කොහොමද ඒ වගේම ඔයාලට සල්ලි ලැබෙන විදිහ ගැන දැනට පැහැදිලි කරන්නේ. ඉස්සරහට යනකොට අපිත් එක්ක ඔයාලා ඕඩර්ස් ගොඩාක් අපිත් එක්ක එකතු වෙලා දාගෙන යනවා නම් ඒ අයට වෙනම බෙනිෆිට් ටිකක් තියෙනවා. ඒ ඉස්සරහදී කතා කරමු. ඔයාලගේ ඇඩ්මින් ලව හරහා ඔයාලව අපි මොනිටර් කරනවා එක්කෙන් එක්කෙනාට ඔයා ඕඩර්ස් කීයක් දානවද, ඔයා ඕඩර්ස් කීයක් දානවද කියලා. ඉතින් ඒ අතරදී ඔයා ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් දානවා නම් අපි ඔයාලට වෙනම කතා කරලා ඒ දේවල් ගැන මේ දේවල් ගැන මෙතන කතා නොකරන දේවල් ගැන කතා කරලා අපි ඔයාලට ඒකිනුත් ඉන්කම් එකක් ගන්න පුළුවන් විදියක් මාර්ගයක් තමයි එතනට හදලා දෙන්නේ. එහෙනම් ඒක දැනට අමතක කරන්න. මේ ටික උඩ ටික පැහැදිලිනේ මම කිව්වා. ඊට අමතරව මේ එක්කම කැපිලා. හරිද? මේ එක්කම කියන්නේ courier charge එක, delivery charge එක, සම්පූර්ණ product cost එකෙන් delivery charge එක අඩු වෙලා product එකේ ගාණ අඩු වෙනවා, delivery ගාණ අඩු වෙලා මේ දෙක වාගේ අනිවාර්යයෙන්ම 0 තියෙන්නේ. ඔයාට ලැබෙන ගාණ තමයි මෙන්න මෙතන payable, COD, payable, cash on delivery කියන එක තමයි මේ COD කියලා තියෙන්නේ. payable අපි ඔයාලට ගෙවන ගාණ තමයි මෙන්න මෙතන ඔයාලට තියෙන්නේ සම්පූර්ණයෙන්ම. හරිද? දැන් මෙයාට රුපියල් 37000ක් තියෙනවා. මෙයා ජොබ් එකක් කරන ගම පාර්ට් ටයිම් කරන කෙනෙක්. දවස් 2-3 සාමාන්‍ය 3ක වගේ ආදායමක් තමයි මෙතන තියෙන්නේ. මේක මේ සම්පූර්ණම ගාන ඔයා හිතන්න එපා ලාභي කියලා. මේක ලාභي වෙන්නත් පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් ගෙවන්නේ නැතුව ඕඩර්ස් ගන්න. ඒ කියන්නේ වියදම් නොකර ඕඩර්ස් අරගෙන තියෙනවා නම් මේක සම්පූර්ණ ලාභي වෙන්න පුළුවන්. වියදම් කරලා තිබ්බොත් ඔයාට අනිවාර්යයෙන් මේ වියදම් කරපු ගාන අඩු කරලා ඔයාගේ ලාභي මෙතන හදා ගන්න පුළුවන්. හරිද? එතකොට හරි. එතකොට ඊළඟට දැන් මේ ටික ඔයාලට පැහැදිලි. ඊට පස්සේ ආයෙ නැවත මේ ඉරව බලා අපි යමු received COD කියන එකට. received COD කියන එකෙන් මේ සල්ලි ගෙව්වට පස්සේ තමයි මෙන්න මෙතනට ඔයාගේ සල්ලි ලැබෙන්නේ. මෙතන ඔයාට අනිවාර්යයෙන්ම paid කියලා එනවාමයි අපි සල්ලි ගෙව්වොත්. paid කියන එකේ තේරුම සල්ලි ගෙව්වා. මෙතන payment summary එකෙන් payment received COD වලට payment summary එක මෙතන 0 වෙනවා. දැන් payment summary එක මෙතන මම ඔයාලට පෙන්නන්නම්. මෙතන මුකුත්ම නැති වෙනවා. මේක දවස් 7න් 4ටනේ ඔයාලට සල්ලි වැටෙන්නේ ඔයාලා යවන orders වල ඔයාලට බලන්න පුළුවන් මේ system එකෙන්. ඒකයි අපි live drop කියලා මේකට නම දාලා තියෙන්නේ. live ඔයාලට live වාගේ parcel එකේ drop වෙන විදිය ගැන transparent මේකේ කිසිම හොර බොරුවක් නැතුව ඔයාලට parcel එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට දවස් 7කට පස්සේ ඔයාට ලැබෙන මේ දවස් 7කට පස්සේ මේ එක්කම 0 වෙනවා. මේ ටික එක්කම බිඳු වෙලා මේක මෙතනින් නැති වෙලා මෙන්න මේ received order වලට වැටෙනවා. කට් වෙනවා. කියන්නේ check එක. ඔතන check එක කියලා තමයි පාවිච්චි කරන්නේ වචනේ. check එක කට් වෙලා මෙන්න මෙතනට වැටෙනවා. මෙතනට වැටුණාට පස්සේ ඔයා හිතන්නේ මේ 500කනේ 502 කියලා payment ID එකත් එක්ක මෙතනින් වැටලා සල්ලි තාම දාලා නැත්නම් ඔයාට no paid කියලා තියෙනවා. සල්ලි දාලා නම් ඔයාගේ බැංකු account එකට ඔයා register වෙද්දී අපිට දුන්න බැංකු account එකට තමයි ඔයාට සල්ලි වැටෙන්නේ. paid කියලා වැටලා අදාළ ගාණ තියෙනවා. ඔයාට පුළුවන් මේක view කරොත් මේක ඇතුළට view කරොත් ඔයාට මේකේ orders ටික බලා ගන්න පුළුවන්. අර අතන ඉස්සෙල්ලා තිබ්බේ payment summary එකේ. දැන් මෙතන payment summary එකේ පෙන්නපු ටිකම මෙතන ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ orders වලට මොකද වෙලා තියෙන්නේ? ඔයගොල්ලන්ට සල්ලි ගෙවලද? ඔයාලට මේ orders හැම එකටම සල්ලි ගෙවලද? product එකේ charge එක කීයද? මොන හරි වැරදින් තියෙනවා. ඕන දෙයක් ඔයාලට මෙතන transparently කිසිම හොරබුරුවක් නැතුව බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඔයාලට සල්ලි වැටෙන විදිය. ඒ වගේම ඔයාලට දවස් 7න් 7 තමයි සල්ලි වැටෙන්නේ. මොනවම හරි මේ කියපු දෙයක නොතේරුණ ගැටලුවක් තියෙනවා නම්
ඔයාව මේ බිස්නස් එකට සම්බන්ධ කරගත්ත WhatsApp එක හරහා ඔයාට විස්තර ලබා දුන්නා වාගේ urgent ඔයා මැසේජ් එකක් දාලා ඕනම වෙලාවක කෝල් එකක් දීලා ඔයාට ඕනම දෙයක් निराකරණය කරගෙන පැහැදිලිව මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් සරලව බිස්නස් එකේ ওই ටික විතරයි දැනට ඔයාට කියලා දෙන්න තියෙන්නේ. කෝල් සෙන්ටර්, ඕඩර්, ප්‍රොඩක්ට්, ෆයිනෑන්ස් ගැන. මෙතනින් පල්ලෙහා දේවල් ටික ටීම් කමිෂන්, යූසර් ඇඩ් ඔප්ෂන්, රිපෝට් මේ දේවල් දැනට වැදගත් නෑ. ඔයාට ඔයා බිස්නස් එක කරන විදිය අපි මොනිටර් කරනවා. හැමතිස්සෙම ඔයා තියා බලාගෙන ඉන්නවා. ඕඩර්ස් කීයක් දානවද කොහොමද? ඔයා හොඳට මහන්සි වෙලා මේ වැඩේ කරනවා නම් අපි ඔයාට වෙනම කතා කරලා ඔයාට ඉතුරු බෙනිෆිට් ටික දීලා ඔයාලට මේ සිස්ටම් එකක් දීලා තිනවා. ඔයාලගේ මේ account එකක් හරහා ඔයාලට බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. මේ පාර්සල් හැම එකක්ම යන්නේ ඔයා මේ බිස්නස් එකට රෙජිස්ටර් වෙනකොට දුන්න ඔයාගේ කම්පැනි නේම් එකෙන්. ඒ කම්පැනි නේම් එකෙන් තමයි පාර්සල් යන්නේ. එතකොට මේ ඔයාගේම බිස්නස් එකක් විදිහට තමයි මේක අපි ඔයාලට කරන්න දීලා තියෙන්නේ. එතකොට ඔයා මේ බිස්නස් එකට මහන්සි වෙන විදිය අනුව අපි ඔයාලට වෙනම කතා කරලා අර අපි කතා නොකරපු මේ මෙතනින් යහට කතා නොකරන දේවල් ගැන බෙනිෆිට් ටික තියෙන දේවල් ටික ගැන අපි කතා කරනවා. ඉතින් මේ කියපු දේවල් වල නොතේරුණු දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ඒජන්ට් හම්බෙලා මෙසේජ් එකක් දාලා කෝල් එකක් දීලා ඔයාට ඕන වෙලාවක අහලා කරගෙන යන්න පුළුවන්. බිස්නස් එකේ නොතේරුණු දේවල් තියෙනවා නම් මේ වෙනකම්. එතකොට ඊට අමතරව ඊළඟ වීඩියෝස් වලදී මම කියලා දෙනවා ඔයාලට කොහොමද Facebook එකේ ඔයාලා සල්ලි නොගෙවා ඕඩර් ලබා ගන්න සහ සල්ලි ගෙවලා Facebook එක හරහා ඕඩර් ලබාගෙන කොහොමද මේක කරගෙන යන්නේ කියලා ඒ දැනුමත් අපි ඔයාලට ලබා දෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. නොතේරෙන දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා ඔයාගේ ඒජන්ට් සම්බන්ධ කරගෙන නැවතත් කියනවා මේ ප්‍රශ්නය විසඳ ගන්න. බොහොම ස්තුතියි.